තරු රිදී කාසියු හැටි. එක්තරා කාලයක හරිම අහිංසක පුංචි අනාථ දැරියක් ජීවත් වුණා. ඇයට මේ ලෝකේ කිසිම කෙනෙක් හිටියේ නැහැ. ඇයට අයිති වෙලා තිබුණේ ඇඳගෙන හිටපු පරණ ඇඳුම් ටිකත් කවුරු හරි දුන්න පුංචි පාන් කැපැල්ලකුත් විතරයි. දවසක් ඇය පාරේ යද්දී ගොඩක් බඩගින්නේ හිටපු මිනිහෙක් මුණ ගැහුණා. අනේ දුවේ මට කන්න මොනවා හරි දෙන්න. කියලා ඔහු ඉල්ලුවා. මේ පුංචි දැරිය දෙපාරක් හිතන්නේ නැතුව තමන්ගේ එකම කෑම එක ඒ පාන් කැබැල්ල ඔහුට දුන්නා. ඇය තවත් ඉස්සරහට යද්දී සීතලට ගෙහි යන පොඩි ළමයෙක් දැක්කා. ඇය තමන්ගේ ඔළුවේ තිබුණු හිස් ලෙස්ම ගලවලා ඒ දරුවට දුන්නා. මේක ඔයාට දෙනවා. උණුසුම් වෙන්න. දැන් හරි. මම මෙතන ඉන්නවා. තවත් ටික දුරක් යද්දී ඇඳුමක් නැතුව හිටපු තවත් ළමයෙක්ට ඒ තමුන්ගේ ජැකට් එකක් ගලවලා දුන්නා. මේක සීතලට ඇද ගන්න. ස්තුතියි. අන්තිමේදී හොඳටම රෑ වුණා. ඇය හිටියේ ඝන කැලෑවක් මැද. එතන හිටපු තවත් දරුවෙක් ඉල්ලපු නිසා කොහොමත් දැන් කළුවරයිනේ කවුරුත් මාව දකින්න එකක් නෑ. කියලා හිතලා ඇය තමයි හිඳගෙන හිටපු අන්තිම ඇඳුමත් ගලවලා දුන්නා. දැන් මේ පුංචි දැරියට මුකුත්ම නැහැ. ඇඳගන්න ඇඳුමක්වත් නැහැ. ඇය මේ ගනේ දොරේ තනියම අහස දිහා බලාගෙන හිටියා. එකපාරටම පුදුම දෙයක් වුණා. අහසේ තිබුණු තරු හරියට වැස්සක් වගේ ඇගේ ඇඟට වැටෙන්න ගත්තා. ඒ හැම තරුවක්ම ගිනිසෙන රිදී කාසියක් බවට පත් වුණා. මේ වගේ තවත් ලස්සන කතා අහන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.